දේ තමයි අපි ජීවිතේ ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතනවා. මේ දැන් චුට්ටකට ඉස්සෙල්ලා මට දැන් ඔය මගේ වීඩියෝ බලලා මට දැන් චුට්ටකට ඉස්සෙල්ලා කතා කරා මේ රාජාංගනේ ළමෙක් අවුරුදු 29. ඔයාලා දන්නද ගෑනු ළමයට අවුරුදු 29යි. එයාට දියවැඩියා වෙන්න කකුලක් කපලා අයින් කරලා තියෙන්නේ. ඇවිද ගන්න බෑ. පුදුම වැඩේ කියලා කියන අම්මයි තාත්තයිත් නෑ. අම්මත් පිළිකාවක් ඇදලා මැරිලා. ඉන්නේ ලොකු අම්මයි ලොකු තාත්තයි ගාව. කෙල්ලෙක් හදා ගන්න කෙනෙක් සෙල්ලම්ද කියලා කියන්නකෝ. ඉන්නෙත් අම්මයි ලොකු තාත්තයි ගාව. ඔයාලා දන්න ලොකු තාත්තගෙත්, ඒ කියන්නේ ලොකු අම්මයි ලොකු තාත්තයි ගාව ඉන්නේ ලොකු තාත්තගෙත් උකුල්ලටේ පැනල එක තැන. බලන්නකෝ මගේ රත්තරන් අම්මේ අපිට මොනවද නැත්තේ? අපිට ඇත්තට මොනවද නැත්තේ? අපිට තියෙන දේවල් වල අගයක් සහ අර සීමාවක් නැතිකම හින්දා අපි දුක් විඳිනවා. නැත්තම් අර අම්ම හොඳ කතාවක් උදැන් මේ වෙලාවේ පින්දහම් කරන් ජීවත් වෙන ඕක තමයි හොඳම මයින්ඩ් එක මේ වෙලාවේ තියෙන. මට ඊයේ කතා කරා සුපිරි කොල්ලෙක්. මට ඊයේ කතා කරා මේ ජීවිත කතාව ඇත්තට මම මේ කියන්න ඕන හේතුවක් තියෙනවා. අපේ ජීවිතේ බැර නම් එළී ඉන්න මිනිස්සෙක් කර මේවෙන් ජීවිත ඉගෙන ගන්න ඕන පාඩමක්. ඒ කොල්ල මට ඊයේ කතා කරලා එකපාරට කියනවා. ඒ කියන්නේ මට රෑ 8ට විතර කතා කරේ. රෑ 8ට විතර කතා කරලකෝ මට සර්වත් එක සුත්තා විනාඩියක් කතා කරන්න දෙන්න කියලා. මම කොහරි කතා කරන්න කියලා. ඊට පස්සේ මට පාපොච්චාරණයක් කරන්න මගේ ජීවිතය ගැන. මට පාපොච්චාරණයක් කරන්න මට ඒක කරන්න අවස්ථාවක් දෙන්න. මම අනිවාර්යෙන් කරනවා. මම දන්නවා දැන් හිතේ මාර ගින්නකින් මට කතා කරන්න කියලා. දෙයි හාමුදුර එකටම මහා හයියෙන් ඇඬුවා මේ කොල්ලා. නුවර ගෙවල් තියෙන්නේ. අනේ මේ රත්තරන් කොල්ලා ඉස්සලම ලස්සන පවුලක් ලෑලි ගහපු පුංචි ගෙදරකට මාර සතුටෙන් හිටපු පවුලක්. මේ කොල්ල ජීවිතේ සල්ලි හොයන්න යනවා මාලදිවයිනේ. මාලදිවයිනේ ගියන් පස්සේ මාස ගාණක් යන්නේ කාල කන්නි ඇසුරක් ඉඳ කුඩු ගහන්න ගන්නවා. කාල කන්නි ඇසුරක් ඉඳ කුඩු ගහන්න ගන්නවා. හැබැයි කුඩු ගහලා ගොඩක් දේවල් විනාශ කරගත්තෙන් පස්සේ නැවත අවසාන මොහොතේ හරි ට්‍රැක් එකට අයිත් කරනවා මේ කොල්ල. කොහොම හරි පවුලත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා මාලදිවෙන් එනවා ලංකාවට. ලංකාවට වෙලා අනිත් අයිත් ලස්සන ජීවත් වෙන පවුල තුල. ඒ තමන්ගේ හිතේ වීරෙන් නැවත ලස්සනට ජීවත් වෙනවා. ඒ ජීවත් වුණාන් පස්සේ අර තියන්නේ ඇසුර වැරදුනොත් සසර වර්ධිනවා කියලා කියන්නේ. නැවත කොහෙද ඉඳන් කාලා කන්නේක් ඇවිල්ලා නෝ ඩුබයි යමුද කියලා. දැන් මේ කොල්ල රටින් ඉඳන් ආපු කොල්ලනේ. නැවත වහ වැටුන රටට යන්න. හරි? කොහොම හරි ඩුබයි පිස්සුව විතරයි මේ කොල්ලට තිබිලා තියෙන ඊට පස්සේ. ඩුබයි පිස්සුව විතරමයි. වෙන පවුලක් ගැන, දරුවෝ ගැන, නෝන ගැන කිසිම විදියකින් සැලකිල්ලක් බැලිල්ලක් නැහැ. අනේ ඩුබයි ගිහිල්ලා ඊට පස්සේ. ඩුබයි ගිහිල්ලා. ඩුබයි යන්න තිබිච්ච කොච්චර අවශ්‍යතාවයක් තමන්ගේ හිතේ තිබුණද කියලා මම රත්තරන් අම්මලා අප්පච්චිලාට කියන්නම්. ඩුබයි ගිහිල්ලා මාස 6යි පඩියවන්නේ. ਉਹ රෙස්ටොරන්ට් එකේ මේ කොල්ල වැඩ කරන්නේ. මෙයා පව් ඒක මම කොල්ල කියන්න කැමති නෑ නමුත් මම පාවිච්චි කරන්න එපා වචනේ. මේ කොල්ල රෙස්ටොරන්ට් එකේ වැඩ කරන්නේ. හැබැයි කොච්චර කරත් අර කුඩු ගහපු අර ડ્રග්ස් පාවිච්චි කරපු ගතියගේ තියෙනවනේ. මේ රෙස්ටොරන්ට් එකට එනවා කොල්ලෙක් තව. ඒ කොල්ල ડ્રග්ස් කරනවා කියලා මේ කොල්ලට තේරෙනවා. අර පරණ පුරුද්දට ගිහිල්ලා අහන මුකුත් චුට්ටක් නැද්ද කියලා. ඔයාලා දන්නවද? නිකන් ගහන්න දෙන්න ඉස්සෙල්ලා. නිකන් මේ කොල්ලට ගහන්න දෙන්නේ. අන්තිමට ගහනවා කුඩු ගැහිල්ලක් හිතා ගන්න බැරි වෙන්න ඩුබායි වල ගිහලා බයික් වරකම් කරනවා. දිනාර 10000 හොයාගෙන එක 7-5ක් ගෙදරට දාන්න මට කතා කරද්දි කියනවා මහත්වයේ බුදු මහත්වයේ මං කොට්ටුරේක විතර මං කුඩු ගහලා තියනවා කියලා. මාස 6යි ගෙදරට සල්ලි වන්න මගේ රත්තරන් බුදු අම්මේ අප්පච්චිය මාස 6යි එවන්නේ. ඊට පස්සේ කුඩු ගහලා හිරේ යන අවුරුදු 2කට ඩුබායි වල. ගෙදර මිනිස්සු කෑවද පිව්වද මෙලෝක දෙයක් නෑ. අන්තිමට කුඩු ගහලා අහුවෙලා එක දේවල් හොරකම් කරලා අහුවෙලා අවුරුදු 2ක් ඩුබායි වල හිරගෙදරින් අතෑල්ලා දානවා ලංකාවට. ඔයාලා දන්න දෙනකොට මෙලෝක සතයක් නෑ කොල්ලට. සීට් එක එහා පැත්තේ ආපු ප්ලේන් එකකට ආපු ඇන්ටි කෙනෙක්ගේ රුපියල් 5000ක් ඉල්ලගෙන ලැජ්ජාව හුලන්න බැරි කමට රෑ ඉන්නේ ගෙදර. ගෙදර එනකොට මගේ රත්තරන් අම්මේ ලෑලි ගහපු අර පුංචි මාලිගාවක් තිබුණේ කොච්චර කරා සතුටින් හිටපු ඒ මාලිගාව ගස් කොළන් වලින් ඇහිලා. එතකොට මෙයාගේ පපුව පත්තුන් මට කියනවා මහත්තයෝ මගේ පපුවේ හදවතේ කෑල්ලක් දඩස් කාලා බිමට වැටුණලු ඒ වෙලාවේ. මගේ පැටවුන්ගේ සද්ද නැතුළු. මගේ පැටවු ගෙදර නැතුළු. කොච්චර කරා මන් දීපු වේදනාව උහුලගෙන හිටපු මගේ නෝන ගෙදර නැතුළු. මගේ දෙයියෝ ගෙදර නැතුළු. එහෙම කියන්නේ දෙයියෝ ගෙදර නැතුළු. කොච්චර පාපොච්චානන්ද බලන්න මගේ රත්තරන් අම්මේ. අන්තිමට දුවල යන්නේ තාත්තා ඉන්න තැනට. ඔයාලා දන්න මේ කොල්ලගේ තාත්තා කෝටිපතියෙක්. සල්ලි තියනවා. මල්ලින් ඉතාලි. එහෙම පවුලක හිටපු අහිංසක කොල්ලෙක් තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. කියලා තාත්තෙන් කකුල් දෙක ගාවට ගිහලා වැදලා අහනවා අනේ මගේ නෝනකෝ. කියන්නේ නැහැ උත්තර. අනේ මගේ දරුවෝ දෙන්නකෝ. මට කියන්න තාත්තේ මං දැන් ආයි පාවිච්චි කරන්නේ නැහැ කිසි දෙයක්. නමුත් කියනවා ඔබට දැන් නෝන හොයාගන්නත් නැහැ. දරුවෝ හොයාගන්නත් නැහැ. මතක තියාගනින්. ඔබට කවදාවත් නෝන සමාව දුන්නත් ඔබ කරපුව බලු වැඩවලට මේ ස්වභාව ධර්මයට කවදාවත් සමාවක් දෙන්නේ නැහැ කියලා. හරිද? අනේ මේ කොල්ල අහනවා නෝන මොකද්ද කරේ කියලා දන්දම කරත්තරන් අම්මේ. ඒ අහිංසක කෙල්ල ඒ ආදරණීය බිරිඳ පොල් කඩල ජීවත් කරවල තියෙන දරුවෝ පොල් කඩනවලු කුලී වැඩවලට යනවලු රැයක් දවාලක් නැතුව වැඩ කළ දරුවෝ දෙන්න ජීවිතේ සම්පූර්ණම තරුණ ජීවිතයක් එහෙම් පිටින් මෙතැල්ලේ කෙල්ල තරුණ හදාගෙන තියෙන්නේ.
අදට කෑග හැඬුව මාත් එක්ක මගේ රත්තරන් අම්මේ වැරද්දක් කරන්න යන තප්පරේ ඒ ට්‍රැක් එකට වැටුනොත් අපිට නැවත ගන්න බෑ. අඬ කෑග හකු මගේ නෝනා අනේ මහත්තයෝ මගේ නෝනා පොල් කඩලා මගේ දරුවෝ ජීවත් කරවලා තියෙන්නේ. කුලී වැඩ කරලා තියෙනවා. මගේ නෝනා ඉන්න වෙලාවට රැයට පිරිමි මිනිස්සු මගේ මාමම ගෙදරට එන්න අරන් තිනු මගේ නෝනා ගහලෙලවල තියෙන ඒ තරම් වැදගත් මගේ රත්තරන් දෙයියෝ කියලා නෝනට කිව්වේ අන්තිමට. දන්නවද? එහෙම කළා මේ කොල්ල කොහොම හරි දැන් කොච්චර කරත් දැන් කුඩු ගහන්නේ. නමුත් හොයලා මෙයා දැනගත්තා නෝනගේ නංගි තමයි දරුවෝ ඉන්න තැන දන්නේ කියලා. නෝනගේ නංගි හොයන් ගිහලා මට කියනවා මහත්තයෝ මගේ හොඳ වගේ මගේ නරක පැත්තකුත් තිබුණා. මම පැත්තකට කතා කරලා කොමන් තෝ මරනවා මගේ දරුවෝ ඉන්න තැන කියපන් කියලා. දැන් දරුවෝ නැතුව මෙයාට ඉන්න බෑ. පිස්සෙක් වගේ තන අර කුඩු ගහලා වගේ නෙමෙයි පිස්සෙක් වගේ දැන්. අන්තිමට හොයන් යනකොට කුරුණෑගල හොඳ මහත්තයෙක් ගාව දරුවෝ දෙන්න ඉන්නවා. මෙයා හොයන් යනවා. මෙයා හොයන්න ගිහිල්ලා මෙයා අප්පච්චි කෙනෙක් කියන්නේ සුන්දර අප්පච්චි කෙනෙක් කියලා කියන්නේ. අල්ලන්නේවත් නෑ දරුවෝ. ඒ කියන්නේ දරුවෝ ළඟට ගත්තට දරුවෝ ගේන්න හිතන්නේවත් නෑ. මොකද මට කියනවා මහත්තයෝ දරුවෝ දෙන්න දෙයියෝ වගේ හැදෙනවා දෙවියෙක් ගාව කියලා. ඒ මහත්තයා පුදුම විදියට දරුවෝ දෙන්නට උගන්නලා හැමදේම සාර්ථකව හදනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි නෝන නෑ. නෝන රට ගිහිල්ලා. නෝන රට ගිහිල්ලා මගේ රත්තරන් අම්මේ. මොන හිතකින් උහුලන්නේ නැද්ද කියලා කියන්නකො නෝන නෑ. නෝන රට ගිහිල්ලා. අනේ මේ කොල්ල හොයලා ඒ රත්තරන් පින් කඳක් බිරිඳක් නෙමෙයි දෙවි කෙනෙක්. මේ කොල්ල නැවත ගන්න වේ රටට. ඒ කියපු රට මට කියන්න බෑ. එතකොට ඔයාලා ගොඩක් දේවල් ජීවිතේ දැනගනි. නමුත් ඒ රටට අරගෙන අනේ අච්චර වද දීපු ගෑණි, අච්චර වද හුලං හිටපු ගෑණි, පොල් කඩලා දරුවෝ ගන්නපු නෝනා. මම ගෑණි කියන්නේ නෑ මට සමාවෙන ගෑණි කියලා කිව්වට ඒ තරම් පින් කඳක් 30 වෙනි උපන්දිනේ ළඟට අරන් කේක් එකක් කපන් සමරනවා. මං ඇහුවා මේ මහත්තයගේ නෝන මොන හරි වැරද්දක් වගේ දැනනවද කියලා ඔබතුමාට. මෙච්චර වැරද්දක් කරාද? මහත්තයෝ මම කියන දේ අහන්නේ නෑ දැන්. මම කියන දේ අහන්නේ නෑ. මොකද එයා මට කියනවා ඔබ මට දීපු වේදනාවක් තියෙනවා. මටයි දරුවන්ට දීපු වේදනාවක් තියෙනවා. ඔබටත් ඒක ටිකක් දැනෙන්න ඕනේ. ඒ නිසා කියන වචන අහන්නේ නෑ මහත්තයෝ. හැබැයි එයාට තියෙන මාසෙට දවස් 2යි නිවාඩු තියෙන්නේ. ඒ දවස් දෙකත් මං ගාවට මහත්තයෝ එන්නේ කියලා. ඉතින් කොහොමද කියන්නකෝ මේ වගේ යසෝදරාලා තාම මේ ලෝකෙ ඉන්නවනේ මගේ රත්තරන් අම්මේ අප්පච්චි. හැබැයි කොල්ල මාර තැනක දැන් ඉන්නවා. එයාගේ ජීවිතේ එක තැනක් තියෙනවා දැන්. නෝනා තාම අර කියන දේ අහන්නේ නැහැ. මම කවදකාරි මේ වීඩියෝ එක යාළුවගේ කනට ගියොත් ඇස් දෙකට දැක්කොත් මං ඉල්ලන්නේ ඇති දැන් හිටිය දෙපැත්තට වෙලා. දැන් ලස්සනට ඉන්න වෙලාවේ ලස්සනට ඒ කැදැල්ල හදාගන්න කියලා නේ අපි අම්මේ. මං ඇත්තට මේ බුදුන්ගේ ඉස්සරහා ප්‍රාර්ථනා කරන්නේ ඒ පුංචි කැදැල්ල හැදෙන්න ඕන. අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ ජීවිතේ කියන්නේ හිතලා කවුරුත් වැරදි කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හිතලා වැරදි කරන්නේ නැහැ. මං අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා කලාව යම් පිනක් ගෙදී සියලුම් පින් මගේ රත්තරන් පැටව දෙන්නට නේ ඒ අම්මට ඒ මහත්තයට ඒ පින්වන්ත බිරිඳට අයි පින්වන්ත බිරිඳක් ආයි මම මේ ලෝකේ ලියන පොතක් ලියන්න පුළුවන් අන්න ඒකයි වැරදට සමාව දීලා ජීවිතේ පුළුවන් නම් නැවත එතෙන්ට යන්න කියලා මං කියනවා. ඒ නිසා මේ අනිවාර්යෙන්ම අපි ජීවිතේ දන්න හින්දා අපිට තේරෙනවා නේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන්නේ අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා කලාව යම් පිනක් ගෙදී සියලුම් තුන් මගේ රත්තරන් බුදුම්මලා අප්පච්චිලාට අනුමෝදන් වෙන්න ඕනේ. අනුමෝදන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් අවබෝධ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත කියන්නේ අපි කරපු සියලුම පින් ඒ පුංචි පවුලට අනුමෝදන් වෙලා පුංචි කැදැල්ල ඒ ආදරණීය මහත්තයා ඒ ආදරණීය නෝනා ඒ දරු පැටව දෙන්නත් එක 4 දෙනා ලස්සන නිවසක ලස්සනට ඉන්න ඕන කියලා මම මේ බුදුන්ගේ ඉස්සරහා ප්‍රාර්ථනා කරනවා.